ආගේ වර්ක් එක ගැන කියනවා ඇක්ට්‍රස් කෙනෙක් හැටියට කරපු ඩෙඩිකේෂන් එක අපි දන්නවා මොකද රයිගම් ටෙලිස් එක අප්‍රීෂিয়েට් කරලා තියෙනවා කියන්න බලන්න හිස්ටරි එක ගැන ඔව් මම හිතන්නේ අපහුගේ අවුරුදු ගානම මම රයිගම් ටෙලිස් බලන්න ඇවිල්ලා තියෙනවා මගේ හැබැයි පළවෙනි අවෝඩ් එක ගිය අවුරුද්දේ තමයි මට හම්බුනේ රයිගම් ටෙලිස් වල most popular actress of the year කියන අවෝඩ් එක. ඉතින් මට හරිම සතුටුයි. ජනප්‍රිය වෙන එක සමහරක් වෙලාවට ලේසි වෙන්න පුළුවන්. නමුත් ඒක පවත්වාගෙන යන එක ටිකක් විතර අමාරු වැඩක්. ඉතින් මගේ ප්‍රේක්ෂකයෝ හින්දා මගේ ආදරයෙන් හින්දා තමයි අපි මේ විදිහට ඉන්නේ. ඉතින් මට හම්බෙන ලොකුම සම්මානය තමයි ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් හම්බෙන සම්මානය. ඉතින් අර කලින් කිව්වත් වගේ ඒ සම්මානය තමයි සම්මානික හැඩයකින් අපිට මේ වගේ සම්මාන වලින් හම්බ වෙන්නේ. ඒක හම්බෙද්දි හරිම සතුටුයි. නමුත් මට සම්මානයක් ඕනේ. එහෙම කියාගෙන මම රඟපාන්න නැහැ. ඒ වුණාට මේ දවස්වල ගොඩක් හොඳ නිර්මාණ කිහිපයක් මට දායකන අවස්ථා හම්බෙලා තියෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම පටි ගෙදර නාට්‍ය ඉතාමත් ජනප්‍රියයි මිනිස් ගොඩක් ආදරෙන් ඒ නාට්‍ය වල දෙගෙන තියෙනවා. ඔව්. මට හම්බෙච්ච චැලෙන්ජින් රෝල් එකක්. ඒවට දැම්මම මට මිනිස්සුන්ගෙන් ආදරය ගොඩක් හම්බ වෙනවා. ඒක ඉස්සරහට මම දන්නේ කොහොමද කියලා. නමුත් එහෙම සම්මානයක් ඕනේ කියලා හිතාගෙන මම